ගම්බාර භද්‍රකාලී දේවාලය YouTube චැනලයට ඒ වගේම Facebook එකට ඒ වගේම TikTok එකට සහසම්බන්ධ වෙන ඔබ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ YouTube channel එකට ඔයාලා තාම subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරගන්න. ඒ වගේම අපේ Facebook එක ඔයාලා සම්බන්ධ වෙලා නැත්නම් අපේ Facebook එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ TikTok එක මේ ගම්බාර භද්‍රකාලී දේවාලය TikTok එකට සම්බන්ධ වෙලා නැත්නම් TikTok එකත් follow කරලා තියාගන්න. ඉතින් මේ වගේ මේ වැදගත් වීඩියෝ එකක් ඔයාලට දාපු ගමන්ම බලන්න පුළුවන්. ඒ විදිහට අපිව සම්බන්ධ වෙලා හිටියොත් අද මම ඔයාලට මේ පෙන්වන්න විශේෂයෙන්ම ආවේ මම විහාරස්ථානයක සිද්ධ කරන්නට යෙදුණු බහිරව පූජාවක්. ඉතින් මේ බහිරව පූජාව ඇත්ත වශයෙන්ම සිද්ධ කෙරුණේ සිංහල ක්‍රමවේදයත් ඒ වගේම හින්දු ක්‍රමවේදයත් දෙකම සංකලනය කරගෙන තමයි මේ බහිරව පූජාව මේ විදිහට සිද්ධ කරන්නේ. ඉතින් මේ බහිරව පූජාව සිද්ධ කරේත් අපි විහාරස්ථානයක් ඇසුරු කරගෙන ඒ දේවාල භූමියක් පළවෙනියෙන් නිර්මාණය කරන්න පෙර ආතුව කරපු භූමි පූජාවක් තමයි මේ කළේ. ඉතින් ගොඩක් අය බහිරව දේවතාවුන් වහන්සේලාගේ නම කිව්ව පමණින්ම බය වෙනවා. ඒ වගේම පූජාවක් සිද්ධ කරන්නත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අයට මේ බහිරව පූජාවක් සිද්ධ කරනවා කියලා කිව්වහම ඇත්තටම ඒගොල්ලෝ ඒක මග ඇරලා එයාලගේ ගේ දොර වතු පිටි ඉඩ කඩන් වල හදන්න තියෙන දේවල් ඉක්මනින් හදන්න උත්සාහ කරනවා විතරයි. මේ බහිරව පූජාව කියන මාතෘකාව කිසි කෙනෙක් දැන් පිළිගන්නේ නැති තත්යකටපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම බහිරව පූජාවක තුලින් සිද්ධ කරන්නේ අපි මේ භූමියෙන් අපි මේ ඉපදුණු ජන්ම භූමියෙන් අපි අවසරයක් පැතීම. හරියට නිකන් ඔයාලගේ අම්මගෙන් තාත්තගෙන් ආශිර්වාදයක් අවසරයක් නැතිව යම් දෙයක් කළා වගේ තමයි මේ භූමියෙන් අවසරයක් ලබා ගන්නේ නැතිව භූමි පූජාවක් සිදු කරන්නේ නැතුව යම් කිසි දිකිරීමක් හෝ ව්‍යාපාර ස්ථානයක් හෝ යම් කිසි පතලක් හෝ ඒ දේවල් ආරම්භ කරනවා නම් ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අවසරයක් අරගත්තේ නැහැ වගේ දෙයක් තමයි වෙන්නේ මේ බහිරව පූජාව තියන්නේ නැතිව යම් දෙයක් සිදු කළොත්. ඉතින් මේ බහිරව පූජාවක මූලික දෙය තමයි ඝන දෙවියන් ඒ වගේම ශිව දෙවියන් ප්‍රථම කොට වන්දනාමාන කර ඝන දෙවියන්ගේ පූජාවත් ශිව දෙවියන්ගේ පූජාවත් සිදු කිරීම අනිවාර්ය දෙයක් වෙනවා. නමුත් සිංහල ක්‍රමවේදය අනුව මේ දේවල් ඇත්තටම බැහැරට ගිහින් තියෙනවා. ඉතින් සිංහල ඇදුරු සම්ප්‍රදාය අනුකූලව මේ පූජාව සිද්ධ කරන්නේ යම්කිසි තොවිල් ශාන්ති කර්මයක් ඒ වගේ ගෙවල් වල කරන යම්කිසි මූලික දේවල් සිදු වුණාට පස්සේ තමයි මේ දේ සිද්ධ කරන්නේ. නමුත් ඒ තුල ලොකු ප්‍රතිඵලයක් නැහැ. ඝන දෙවියන් ශිව දෙවියන් අමතක කරලා කරන බහිරව පූජාවක ඇත්ත වශයෙන්ම කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති තත්යකටපත් වෙනවා. ඒ විදිහට පූජාව සිදු කළත් ඒ අයගේ කර්මය අනුව එයාලගේ වෙලාවේ අනුව සුබ ප්‍රතිඵල අසුබ ප්‍රතිඵල උදා වුණත් හරි නිවැරදි බහිරව පූජාවක් නෙමෙයි ඝන දෙවියන් ශිව දෙවියන් වන්දනාමාන කරන්නේ නැතිව සිදු කරන බහිරව පූජාවක ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඉතින් විශේෂයෙන් තව දෙයක් තියෙනවා. මේ ඝන දෙවි පූජාව ශිව දෙවි පූජාව තබන නිසා අපි ඈත කාලේ ඉඳලා බහිරව පූජාවකදී මස් මාංශ පොළුටු වර්ග ඒ වගේම යම් ඔය මස් මාංශ සුරා සෝදුවේ වගේ දේවල් යම් කිසි දෙයකට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ අපි. ඒ නිසා ඒ පූජාව දෙවියන්ට කැප ගන්න බොහොම ලේසි. ඒ කියන්නේ අපි යම් කිසි විදියකට අමනුෂ්‍යයන්ගෙන් වැඩ රාජකාරී කරනවා නම් මස් මාංශ පුළුටු වර්ග යොදා ගන්නවා. නමුත් මේ බහිරව දේවතාවුන් වහන්සේලා කියන්නේ අමනුෂ්‍ය කොට්ටාසයක් හෝ പ്രേත කොට්ටාසයක් හෝ නෙමෙයි මේ පොළව ඇසුරු කරගත්තා වූ දේවතාවුන් වහන්සේලා කොටසක්. ඒ නිසා මේ පූජාව නිවැරදිව තියෙන්න ඕනේ. වගේම බොහොම පිරිසිදුව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් භූම දේවිය ඇතුළුව මේ පොළවට අධිග්‍රහිතව සිටින බහිරව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිවැරදිව ලැබෙන නිවැරදි පූජාවක් සිදු කරගත්තොත් ඒ තැන්වලට කිරි ඉතුරුනා හා සමානව බොහෝම සරුසාර ශාස්ත්‍රීයත්වයක් ලැබෙන ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා දානීය භවභෝග සම්පත් පිරිහිලා තිබෙනවා නම් ඔයාලට මේ දේවල් ළඟා කරගන්න බැරි තරමටම ලොකු ප්‍රශ්න ගොඩවල් වල ඔයාලා ගැටලු ගොඩවල් වල හිර වෙලා ඉන්නවා නම් මේ විදියට සාර්ථක වූ නිර්මාංශ වූ බහිරව පූජාවක් සිද්ධ කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ පූජාවක් ඔයාලට මේ විදියටම
අලංකාරයෙන් සිද්ධ කරන්නට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ගම්බාර භද්‍රකාලී දේවස්ථානය වෙත ජංගම දුරකථනයෙන් අපට අමතලා මේ වගේ පූජාවක් අපේ නිවසක ඔයාලගේ ඒ ව්‍යාපාර ස්ථාන භූමියක කරගන්න අවශ්‍යයි කියලා අපිට දැනුවත් කිරීමක් කළොත් ඒ අවශ්‍ය තොරතුරු විස්තර දැනගෙන මේ විදිහට පූජාවක් ඔයාලගේ ස්ථාන භූමියක ව්‍යාපාර ස්ථානයක ඒ වගේම විශේෂයෙන් මැණික් කටයුතු කරන පතල් කර්මාන්ත කටයුතු කරන පතල් ස්ථාන ආදී භූමිවලට ඒ වගේම දේවාලයක් කරන කෙනෙක් නම් දේවාල කටයුතු කරන ස්ථාන භූමියකට ඒ වගේම විහාරස්ථානයක වේනම් විහාරස්ථාන භූමියක දේවාල කටයුතු කරන්නට යම්කිසි තැනක ඉදිකිරීම් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන තැනකට මේ වගේ බහිරව පූජාවක් භූමි අවසරයක් අරගෙන පූජාව නිවැරදිව සිද්ධ කරගත්තොත් ඔයාලට විශාල ප්‍රතිඵල ලැබෙනවා. එනිසා හරියට බහිරව පූජාවක් සිද්ධ කරගෙන නිවැරදිව ප්‍රතිඵල උදාපත් කරගන්නට නම් මේ විදිහේ නිර්මාංශව බොහොම පිළිවෙලින් යුක්තව බහිරව දේවතාවුන් වහන්සේලාට පුද පූජා තැබිය යුතුයි. වගේම රාත්‍රී කාලයේදී මේ පූජාව සිදු කරන නිසා ඒ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්න 076යි 15යි 45යි 807 076යි 15යි 45යි 807 කියන අපේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන වැඩිදුර තොරතුරු ලබා ගන්න කියලා සිහිපත් කරන එහෙනම් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. බහිරව දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.